සංනිවේදනයේ ස්වභාවය. ඇත්තටම සංනිවේදනයේ ස්වභාවය කියන පාඩමේදී අපි කතා කරන්නේ සංනිවේදනය මොන වගේද, සංනිවේදනයේ හැටි කොහොමද, සංනිවේදනය තුළ මොන වගේ ලක්ෂණ තියෙනවද කියන කරුණු ගැන. ඒ වගේම සංනිවේදනයේ ස්වභාවය තුළින් සංනිවේදනය මොන වගේ දෙයක්ද, ඒක තුළ තියෙන ලක්ෂණ මොනවද කියන එක අපිට අඳුරගන්න පුළුවන්. සංනිවේදනයේ ස්වභාවය තේරුම් ගන්න නම් ඊට ආවේනික ගුණාංග එහෙම නැත්නම් පොදු ගති ගුණ මොනවද කියලා හොයලා බලන්න ඕනේ. සංනිවේදනයේ ස්වභාවය පිළිබඳ අඳුනා ගන්න පුළුවන් එවැනි පොදු ගති ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ වාගේ එක් එක් ලක්ෂණ පිළිබඳ තරමක් විස්තර සහිතව කතා කරන්න තමයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. සංනිවේදනයේ ස්වභාවයේ මූලික කරුණු 7ක් ඇසුරෙන් විස්තර කරන්න පුළුවන්. ඒව තමයි සංනිවේදනයේ අරමුණු සහගතයි, සංනිවේදනයේ සංකේතාත්මකයි, සංනිවේදනයේ සන්දර්භානුගතයි, සංනිවේදනයේ ක්‍රියාපටිපාටියකි, සංනිවේදනයේ විවිධාකාරයි, සංනිවේදනයේ ඒකමාර්ගික හා ද්විමාර්ගික වෙන්න පුළුවන්. ඒ වගේම සංනිවේදනයේ බලය වේ. සංනිවේදනයේ ස්වභාවය ගැන කතා කරනකොට මූලික කරුණු 7ක් තියෙනවා කියවනේ. අපි දැන් මේ පළවෙනි කරුණ ගැන සාකච්ඡා කරමු. සංනිවේදනය අරමුණු සහගතයි. අරමුණකින් තොරව කිසිදු ක්‍රියාවලියක් සාර්ථක වන්නේ නැහැ. ඒ නිසා ඵලදායී සංනිවේදනයක් බිහි වෙන්න නම් අරමුණු සහගත වීම ඉතා වැදගත්. අප ඕනෑම අවස්ථාවක සංනිවේදනයේ යෙදෙන්නේ කිසියම් අරමුණක් ඇතුව. සෑම විටම සරල හරි සංකීර්ණ හරි අරමුණක් පදනම් කරගෙන තමයි සංනිවේදනය ක්‍රියාත්මක වන්නේ. මේ අරමුණු විදිහට තොරතුරු ලබා දීම, එහෙම නැත්නම් තොරතුරු ලබා ගැනීම, කුතුහලය සමනය කර ගැනීම, විනෝදයක් ලබා ගැනීම වැනි අරමුණු වෙන්න පුළුවන්. තොරතුරු ලබා දෙන පාර්ශවය වගේම තොරතුරු ලබා ගන්නා පාර්ශවය අතරත් මෙම අරමුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් සංනිවේදනයේ අරමුණු පරස්පර වුණොත් එහෙම මේ පාර්ශ්වයන් දෙක අතර ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. සංනිවේදනයේ අරමුණු සහගත බවට උදාහරණයක් විදිහට ගුරුවරයෙක් සහ ශිෂ්‍යයන් අතර සිදුවන සංනිවේදනය හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන්ගේ සංනිවේදන ක්‍රියාවලියේ අරමුණ තමයි අධ්‍යාපනය ලබා දීම. දෙවැනියට පැහැදිලි කරන්න යන්නේ සංනිවේදනය සංකේතාත්මකයි කියන කරුණ. ඇත්තටම සංනිවේදනය කියන්නේ සංකේතමය ක්‍රියාකාරීත්වයක්. මෙහිදී මූලික වශයෙන්ම අවධානය යොමු වන්නේ සංනිවේදන ක්‍රියාවලියේ අන්තර්ගතය ලෙස සැලකෙන සංදේශය ගැන. ඇත්තටම සංදේශය සකස් වෙලා තියෙන සංකේත ඇසුරින්. එහිදී පොදු සංකේත මගින් සංනිවේදනය සිද්ධ කරනවා. විවිධ වස්තුන්, පුද්ගලයන්, ස්ථාන මෙන්ම ඉතා සංකීර්ණ හැඟීම්, ආකල්ප ආදිය සංනිවේදනය කිරීමට අපිට හැකියාව ලැබිලා තියෙන්නේ මේ සංකේත හේතුවෙන්. ඒ වගේම සංනිවේදනයේදී සිදුවන්නේ පාර්ශ්ව දෙකක් අතර පොදු සංකේත හෝමාරුවක්. මේ සංකේත තෝරා ගැනීම ඉතා පරිස්සමෙන් තමයි කරන්න ඕනේ. මොකද කියනවා නම් සංකේත තෝරා ගැනීම වැරදුනොත් අර්ථය වෙනස් වෙන්න පුළුවන්. සංනිවේදනයේ සන්දර්භානුගතයි. මේක තමයි අපේ තුන්වෙනි කරුණ. සන්දර්භය කියන්නේ සංනිවේදනය සිද්ධ වෙන පරිසරය. එහෙම නැත්නම් වටපිටාව. සංනිවේදන ක්‍රියාවලිය හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ කිසියම් සන්දර්භයක් තුළ. සංනිවේදන කාර්ය හා සන්දර්භය අතර තියෙන්නේ ත්‍රිජු සම්බන්ධතාවයක්. මෙහිදී සන්දර්භය යන්නට භෞතික වටපිටාව, පුද්ගලයන්, ස්ථානය, වෘත්තීය, සංස්කෘතිය වැනි දේවල්ද අදාළ වෙනවා. සන්දර්භයට අනුව සංදේශයේ තේරුම් ගැනීම වගේම ප්‍රකාශ කිරීමත් වෙනස් වෙනවා. සන්දර්භය අමතක කරලා සංදේශය තේරුම් ගැනීමට උත්සාහ කළොත් වෙන්නේ ග්‍රාහකයා නොමග යන එක. ඒ නිසා සංනිවේදනය හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ සන්දර්භයට අනුකූලව. ඒ වගේ මේක තේරුම් ගන්න ඕනෙත් සන්දර්භයට අනුකූලවම තමයි. උදාහරණ විදිහට
අපි බලමු ටිකට් කියන වචනය. බස් ටිකට්, ලොතරැයි ටිකට්, රෝහල් ටිකට්. ඇත්තටම මේ වචනයට මේ ස්ථානවලදී වෙන වෙනම තේරුමක් තියෙනවා. sannivedana ක්‍රියාපටිපාටියකි. මේ තමයි අපේ 4 වෙනි කරුණ. sannivedanaya වඩාත් සක්‍රිය වෙන්නේ ඒක ක්‍රියාපටිපාටියක් වීම හින්දා. ඒ කියන්නේ sannivedanaya හුදෙකලාව පවතින නොවෙනස් වන දෙයක් නෙමෙයි. sannivedanaya නිරන්තරයෙන්ම කාලයත් සමග වෙනස් වන ක්‍රියාවලියක්. ඕනෑම sannivedana ක්‍රියාවලියක අනිවාර්යයෙන්ම සිදුවන ක්‍රියාවලියක් තියෙනවා. ඒ එක් තැනක සිට තවත් තැනකට වනිවිඩයක් ගමන් කරවීම. ඊට සරලව මූලික කාරණා 3ක් අවශ්‍ය වෙනවා. ඒ තමයි පණිවිඩය යවන්නා, පණිවිඩය සහ ග්‍රාහකයා. වර්තමානයේදී මෙම sannivedana ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වෙලා තියෙනවා. ඒ වගේම ඒ තුළ සිද්ධ වෙන ක්‍රියාපටිපාටියත් සංකීර්ණත්වයට පත් වෙලා තියෙනවා. sannivedana ක්‍රියාපටිපාටියක් කියන එකට උදාහරණ විදිහට ලිඛිත sannivedana අවස්ථාවක් ගනිමු. එහිදී සිතීම, සැලසුම් කිරීම, ලිවීම, සංස්කරණය, නැවත ලිවීම ආදී පියවර බොහෝමයක් තියෙන ක්‍රියාපටිපාටියක් විදිහට මෙම අවස්ථාව හඳුන්වන්න පුළුවන්. පස්වෙනියට අපි කතා කරන්න යන්නේ sannivedana විවිධාකාරයි කියන කරුණ. sannivedana ක්‍රියාවලියට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ දීර්ඝ ඉතිහාසය තිස්සේ sannivedana විවිධ ස්වරූප මෙන්ම ආකාර ඔස්සේ වර්ධනය වෙලා තියෙනවා. sannivedana වාචික, අවාචික, ලිඛිත, දෘශ්‍ය, ශ්‍රව්‍ය, විධිමත්, අවිධිමත් කියලා ස්වරූප ගොඩකින් දැක ගන්න පුළුවන්. වර්තමානයේදී තාක්ෂණික දියුණුවත් එක්කම තව තවත් විවිධාංගීකරණයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අතීතයේදී යොදාගත් sannivedana ක්‍රම වලට වඩා පුළුල්, ඒ වගේම සංකීර්ණ මාධ්‍යමවලන් ඔස්සේ විවිධාකාරයෙන් වර්තමානයේදී අපි sannivedana සිද්ධ කරනවා. ඒ වගේම සංස්කෘතිය, උපසංස්කෘතිය, උපසමාජ, උපභාෂා ආදී කරුණු මතත් sannivedana විවිධාකාර වෙනවා. ඒ වගේම සන්දර්භයෙන් සන්දර්භයටත් sannivedana විවිධාකාර වෙනවා. sannivedana විවිධාකාරයි කියන එකට උදාහරණයක් විදිහට කතන බසින් මම යනවා කියන එක ලිඛිත බසින් මම යමි කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඒ වාක්‍ය දෙකෙන්ම දෙන්නේ එකම අදහස. sannivedana ඒකමාර්ගික මෙන්ම ද්විමාර්ගික වූවකි. මේක තමයි අපේ 6 වෙනි කරුණ. සියලුම sannivedana ක්‍රියාවලීන් සලකා බලපුවාම ඇතැම් අවස්ථාවලදී sannivedana සිද්ධ වෙන්නේ ඒකමාර්ගිකව. හැබැයි බොහෝ අවස්ථාවලදී sannivedana සිද්ධ වෙන්නේ ද්විමාර්ගිකව. ඒකමාර්ගික බව කියන්නේ sannivedakයාගෙන් ග්‍රාහකයාට පණිවිඩයක් ගොස් sannivedana ක්‍රියාවලිය අවසන් වෙන අවස්ථාව. එහිදී ග්‍රාහකයා නිෂ්ක්‍රීය ග්‍රාහකයෙක් විදිහටයි සැලකන්නේ. මේවට උදාහරණ විදිහට අන්තර්වර්තී පුද්ගල sannivedana, රූපවාහිනිය නැරඹීම, ගුවන් විදුලියට සවන් දීම වගේ ඒවා හඳුන්වන්න පුළුවන්. ද්විමාර්ගික බව කියන්නේ sannivedakයා ලබා දෙන සංදේශයේ ග්‍රාහකයාට ප්‍රතිපෝෂණ දක්වමින් sannivedana ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යන අවස්ථාව. එහිදී ග්‍රාහකයා ප්‍රතිපෝෂණ දක්වන නිසා ඔහු සක්‍රීය ග්‍රාහකයෙක්. අපට බොහෝ වෙලාවට හම්බ වෙන්නේ sannivedana ද්විමාර්ගික අවස්ථාවන්. මේවාට උදාහරණ විදිහට පුද්ගලාන්තර sannivedana, ගුරුවරයා පාඩම උගන්වන අතරතුරදී ශිෂ්‍යයන් විසින් ප්‍රශ්න ඇසීම, මිතුරන් දෙදෙනෙකුගේ කතා බහක් ආදිය දක්වන්න පුළුවන්. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ sannivedana බලය වේ කියන කරුණ සම්බන්ධව. මිනිසා සෑම විටම දැනුම් පිපාසයෙන් පෙළෙයි. දැනුම යනු බලයේ වේ යන්න ප්‍රසිද්ධ කියමන. එනම් බලයේ උපත දැනුම ඔස්සේ සිදුවන බව පැහැදිලි. දැනුම ගොඩනැගෙන්නේ තොරතුරු පදනම් කොට ගනිමින්. එසේ දැනුම ගොඩනැගීමට තොරතුරු සපයන්නේ sannivedana තුළින්. ඒ අනුව sannivedana දැනුම මත ගොඩනැගුණු බලයේ පදනම විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බලය හා නායකත්වය අතර තියෙන්නේත් සමීප සම්බන්ධතාවයක්. නායකත්වය ලබා ගැනීමට, දැරීමට හා රැක ගැනීමට වගේම
සෙසු අයගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමටත් නායකයා සාර්ථක සංනිවේදකයෙක් වෙන්න ඕනේ. එහෙම නම් හොඳ නායකයෙක් හොඳ සංනිවේදකයෙක් වෙන්න ඕනේ. ඒ අනුව නායකත්වය ඔස්සේ බලය උත්පාදනයට වැදගත් වන්නේ සංනිවේදනයයි. මීට අමතරව විවිධ සංනිවේදන වර්ගවලින් බලය උත්පාදනයට අවශ්‍ය පසුබිම සකස් කරනවා. අන්තර්වර්තී පුද්ගල සංනිවේදනයෙන් තර්කානුකූල චින්තනය, සමූහ සංනිවේදනයෙන් පුද්ගල මහජන සම්බන්ධතා දියුණුව, ජන සංනිවේදනය තුළින් ජනප්‍රියභාවය හා ප්‍රතිරූපය ගොඩනැගීම වැනි විවිධ කරුණු ඉටු කරනවා. විවිධාකාරයෙන් සංනිවේදනය තුළින් බලය නිර්මාණයට අවශ්‍ය පදනම ශක්තිමත් කරනවා. ඒ අනුව නායකත්වය, ප්‍රසිද්ධිය, ප්‍රතිරූපය, ජනප්‍රියත්වය රැක ගැනීම, ජනමතය, කැමැත්ත දිනා ගැනීමේ බලය සංනිවේදනය මත පදනම් වෙලා තියෙනවා. ඒ අනුව සංනිවේදනයේ බලය වන බව ඉතා පැහැදිලි කරුණක්.